බලන්නකෝ මේ බෑග් එකේ ලස්සනනේ. මේ බලන්නකෝ. මේ ඉයරින්ග්ස් ගොඩක් ගණන් අඩුයි. 1490. අද අපි shopping කරන්න යනවා. ඉතින් අද ඉරිදා දවස. අද අපි shopping කරන්න යනවා. ඉතින් කට්ටිය අපිත් එක්ක සෙට් වෙන්න මේ අද අපි පොඩි රවුමක් දාමු. බයි. ඔව් අපි දැන් යන ගමන් ඉන්නේ මේ ඔයාලට පේනවද? අපි යනවත් එක්කම ට්‍රේන් එකක් යනවා. ඉතින් පාරේ යනකොටම මේ පොලිසිය ඇල්ලුවා. මාව චෙක් කරනවා. චෙක් කරන ගමන් ඉන්නේ මේ ඉන්නේ පොලිසිය. හරි සමස්ත. ඉතින් ඉතින් මේ අපි යන් ඉස්සරහට එහෙම තමයි මේ ජපානයේ රූල් එක. ඉතින් හොඳම වැඩේ මාව පොලිසිය ඇල්ලුවාම පිටිපස්සින් එක්කෙනාව හොයාගන්නත් නැහැ. එයා හැංගුණා මටත් කලින් ඉක්මනට. ඔය එන්නේ පිටිපස්සෙන් ඔය ඇංගිලා. මේවා පොලිසිය ඇල්ලද්දි කොහෙදනේ හිටියේ? ඔය හැංගුණා නේ? ලස්සන නේ මෙතන. මෙතන සකුර ගහක් තියෙනවා වලට පේන්නේ නැති. මෙතන පාක් එකද තියෙන හසනේ? නැද්ද? නෑ පොඩි පාක් එකක් තියෙනවා මෙතන. ගිහලා බලමු. ආවද මෙතනට? ලස්සනයි නේ මෙතන. ඔව් ඉතින් විනාඩි 20ක් විනාඩි 30ක් විතර ගියා මේ පොලිසියත් ඇල්ලුවානේ. එතනත් විනාඩි 10ක් විතර ඉන්න උනා. අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවද මේක තමයි. මේ shopping mall එකක්. මේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මෙතන තමයි බයිසිකල් යන්නේ. මේ තියෙන්නේ. ලංකාවේ යන ඩිසයින් තියෙනවා මෙතන. එහෙමද? ඔයා ලංකාවේ තියනවද? ඔව්. මම ලංකාවේ මේ වගේ. මේක හොඳ නැද්ද මේ? මේ වගේ ඒවා? මේ කීයද මේක බලන්න? 2200. කියන 2200යි. ඒ කියන්නේ කීයද ලංකාවෙන් 4500ක් විතරනේ? 4500ක්. මං ආසයි මේකට ඒක. මේකට? ඔව් මේක සාමාන්‍යයෙන් normal දාන්න පුළුවන්. ඒක 1790යි. මේ මම අපි මේ සපොත් ඉන්න තැන නේ ඉන්නේ. මේකත් හොඳයි නේ බලන්නකෝ. ඒකත් ලස්සනයි. ඔකත් හොඳයි නේ? ලස්සනයි. මේක කීයද මේක? මේක 2200යි මේක. මේ ඔක්කොම ගෑන් ළමයි දාන්නේ. මේ ඔක්කොම ගෑන් ළමයි දාන්නේ. 2200යි. මේක 2200යි. මේක හොඳ නැද්ද? ලස්සනයි නේ? මේකත් හොඳයි. 2700ක් වෙනවා මේක. තුවාලට පේනද ගොඩක් අඩුයි මෙතන. ලස්සනත් එක්ක. ලස්සනයි නේ මේක. රස්නේ කාලට දාන්නත් පුළුවන්. ඇතුළ ගොඩක් මේ එහෙම රස්නයක් දැනෙන්නේ නැහැ. ඔව් නේ. මේ බලන්න. මේ බෑග් එක වෙන්නේ ලොකු ගාණක් නැහැ. මේක තියෙන්නේ 1790. 1790යි. ඒක ලංකාවේ ඉඳලින් කීයක් වගේ? 2000 10 කියන්නේ 4000ක්. ඔව් නේ. 3900ක් 800ක් වගේ නේ. ඔව් ඒ වගේ. මේ මේකත් හොඳයි නේ. මෙතන තියෙන්නේ. ඒක ගන්න බෑ. මේක බලන්නකෝ මේ ඩිසයින් එක. සාමාන්‍යයෙන් ලංකාවේ නැති ඩිසයින්. මේක 2700. ඒක 2700ක් නේ. ඒක නම් 6000ක් විතර එනවනේ. ඔව් නේ 2700 කියන්නේ 6000ක් විතර නේ. මේ බලන්න. මේ බලන්නකෝ මේ බෑග් එකේ ලස්සනනේ. ඒකට ටී ටැග් එකක් තියෙනවා. ඒක ලස්සනයි නේ. මේ බලන්නකෝ. මේ ඉයරින්ග්ස් ගොඩක් ගණන් අඩුයි. මේක 200ක් වගේ වෙන්නේ. 200ක් කියන්නේ ලංකාවේ මුදලින් ඒක ලස්සනයි නේ. 400. මේ මම මේකට හරි ආසයි. මේ බලන්නකෝ මෙතන තව ලස්සන ඩිසයින් ගොඩක් තියෙනවා නේ. සාමාන්‍යයෙන් මේ ලංකාවේ ඔය ලංකාවේ තියෙන එකද? ඔව් ලංකාවේ මේ වගේ ඩිසයින් යනවා. මම ගොඩක් ලංකාවේ මේ වගේව දානවා. මේ මෙතනක් තියෙනවනේ ඒක කොණ්ඩ බූල් වගේ ඒවා මේ. මේක
ඔකත් ලංකාවේ. මේක ලංකාවේ තියෙනවා. මේ බලන්නකෝ මේ perfume collection එක. මේ bottles එහෙම හරි ලස්සනයි. ඔය මොකද්ද? මේ ගෑන් ළමයිගේද? ඔව්. එහෙමද? ඔව් මේකත් මේ බලන්නකෝ මේ 590යි නේ. 590. බොටල් එක ලස්සනයි. අඩුයි අපි නේ. සුවඳ බලමු. මේ ටෙස්ට් කරන්න තියෙන්නේ. ටෙස්ට් කරලා බලන්න. හොඳයිද? ඈ? ඇත්තටම මේකේ තියෙන ඒවා වීඩියෝ කරලා ඉවරයක් වෙන්නේ නැහැ. ඒ තරම් ලොකුයි. ඔයාලට පේන්නේ නැති. ඉතින් මේ අපි ඉන්නේ පිරිමියාගේ තියෙනවා. ජපාන්. මේක ඇවිල්ලා ගියද? මේක ඇවිල්ලා 1490. යන්නේ ලංකාවෙන් 3000ක්. මෙතනත් ලස්සන ඇඳුම් තියෙනවා පිරිමියාට. මේ තියෙන 1290ක් වෙනවා මේක. එතන තව ලස්සන එකක් තිබ්බා. මේක ඇවිල්ලා රුපියල් 4000ක් වෙන ලංකාවෙම තුලින් කියනවාද? මේ සීතලට හොඳයි. ඔව් තිබ්බා. මේකත් නෝමල් ලා. මේකත් නෝමල්. ඒකත් රුපියල් 2000ක් වෙන්නේ එකක්. මේ කඩේ ගොඩක් ඒ කියන්නේ ගණන් අඩු. තව තිබ්බා. නිකම් මේ රෑට අඳින්නේ වගේ බොටම් වගේ ඒවා. මෙතනත් අඩුයි මේ ඇවිල්ලා ගර්ල්ස් ලාගේ ඒවා. මේක ඇවිල්ලා ගියේ 1790. ඔව්. ඒ කියන්නේ 3300ක් විතර වගේ වෙන්නේ. ඔව්. මේ ඔක්කොම ගෑන් ළමයින්ගේ වාගයක් තියෙන්නේ. ලස්සනයි. ඒකත් හොඳයි නේ. මෙතන නම් තියෙනවා අපිට ගැලපෙන ඒවා. මේකත් ලස්සනයි. සාමාන්‍ය ලංකාවේ අඳින ඩිසයින් වගේ. මේක වෙන්නේ 990ද? 990 990 නේ. ලස්සනයි නේ? ලස්සනයි. මෙතන තියෙනවා ලොකු කලෙක්ෂන් එක. මේ ලේස් එකෙන් ඒකත් ලස්සනයි නේ. ගමුද බලන්න. ඔව් ඒකත් 1490යි. 1490යි. 1490. ඔව්. ඒකත් ලස්සනයි. 2 pieces. ලස්සනයි නේ? මේ දැන් ගත්ත ඇඳුම ෆිට ඔන් කරා හොඳයිද? මම මේ ඉන්නේ බෙල්ට් තියෙන තැන. මෙතන ගණන් අඩුයි. බෙල්ට්. මේ තියෙන්නේ. ඉතින් අපි බඩු ගත්තා. දැන් මේ බිල් කරන්න යන්නේ. බිල් කරන්න යන ගමන් ඉන්නේ. පේනවා ඇති.ありがとうございました。はい、ありがとうございます。ඉතින් බඩුත් ගත්තා දැන් යන ගමන් ඉන්නේ. අපි පොඩ්ඩක් මේ තොජිමයකට යන්න. මේක මේ එක ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා. ඒ කියන්නේ ෆෝන්, ලැප්ටොප් හැම දෙයක්ම පොඩ්ඩක් ගිහින් බලමු. මොන හරි අලුතෙන් මොන හරි අයිටම් ඇවිල්ලාද කියලා පොඩ්ඩක් බලමු. මේ තියෙන මේ ප්ලේස් එක. ඔව් දැන් අපි ඇවිල්ලා මේ මයික් තියෙන තැන තියෙන්නේ මේ Action 5 එක තියෙනවා. Action 5 එක තියෙනවා. ඊට පස්සේ Action 4 එක තියෙනවා. DJI Pocket 3 එක තියෙනවා.
තව කැම් එකක් තියෙනවා ඒක ඇවිල්ලා 69,000යි. මේ කැම් එකත් ඇවිල්ලා කොළ 14ක් වෙනවා. ඉතින් කැමරාව ඉතින් කැමරාව බලන්නකො මේ එතන ටීවී ටික මේක ඇවිල්ලා කොළ 17ක් බලන්නකො මේ ලස්සන මේ ටික නේ මේ ටීවී ටික ගණන් අඩු නැද්ද 27 ඒකනේ ඒකන බ්‍රෑන්ඩ් නිව් මේ ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් තියෙන ගොඩාක් අඩුයි බලන්න පේනවා ඇති මේ ගොඩක් අඩුයි මෙතන තියෙන්නේ ඉතලයිනේ ඈ ඒක තමයි මාර්සි දෙලක් තියෙන්නේ ඉතින් මේ ගෙදර අද මොනවද හදන්නේ මොනවාද කියලා බඩු ටිකක් ගමුනේ යන මෙහිම යන ගම අපි ගිහලා සුපර් මාකට් එකේ මොනවා හරි ගන්නවා ඊට මොනවා හරි හදාගෙන කන්න ඕනේ අද හොඳ සීතල දවසක් මං හිතුවේ නෑ මෙච්චර සීතලයි කියලා කවද බඩු ගත්තද? ඔව් බඩු ගත්තා. කොලයක් වගේ තමයි ගියේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 20000ක් විතර. අපි දැන් ඉන්නේ පළතුරු තියෙන තැන. එන්න තියෙනවා පළතුරු. 598යි. මේ වෙලාව මං ආසම එක අලිගට පෙර. මං ආසම තමයි අලිගට පෙර වල. දැල්ලෝනේ ඒ කීයද 332යි නේ ඉතින් මාළු දැල්ල තියෙන තැන ඉතින් මාළු බිත්තර රසයිද ඔය මාළු බිත්තරනේ රසයිද නෑ රහයි ඔය ගොඩක් රසයි මාළු බිත්තර ඔව් මේ වෙලාව මාළු බිත්තර මෙන්න ඔයාලා කවුරුත් දන්න සුෂි ජපාන් කිව්වොත් ඉතින් සුෂි තමයි මේ තියෙන්නේ 758යි මේකත් ඇවිල්ලා සුෂි జాතියක් මේකේ වෙනස් මාළු ඉන්නේ සුෂි වර්ග තියෙනවා ගොඩක් මේවා රසයි ඇත්තනම මේ ඇවිල්ලා මස් තියෙන තැන මේ තියෙන ඌරු මස් මේ විදිහට පොඩියට කපලා තියෙන්නේ මේ තියෙන තවත් විදිහකට තියෙන ඌරු මස් జాතියක් මේක ඇවිල්ලා කටු තියෙනවා මෙයාල ඉතින් පොඩි පොඩි පෙති ගහලා තියෙන්නේ මේ තියෙන කුකුල් මස් තියෙන තැන මේක 580යි ඒ කියන්නේ 1000ක් වෙනවා ලංකාවේ දුන්නේ රුපියල් 1000ක් වෙනවා ගෑම් 500 ඉතින් මම කඩු නෑ හැබැයි ඒගොල්ලෝ කපලා කරලා ඔක්කොම කරලා තියෙන්නේ මේ ඇවිල්ලා බේකන් තියෙන තැන ඒ කියන්නේ සොසේජස් ඉතින් මේ වාවේ සොසේජස් අර මොනවද හදන්නේ නැද්ද ෆ්‍රයිඩ් රයිස් එක එන අද ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න පුළුවන් නේ මේ ඇවිල්ලා බීම තියෙන තැන ඔයාලට පේනවද මේ ඇපල් ජූස් එක ඇවිල්ලා 213යි ඒ කියන්නේ රුපියල් 400ක් විතර එන්නේ ඇපල් ජූස් එක මේ ඔක්කොම ජූස් වර්ග තව මේ රත් කරන් කන්න පුළුවන් මේ පීසා හට් තියෙනවා ඔයාලට පේනවද මේ ඇතුලේ තියෙන්නේ ඒ කියන්නේ රත් කරන් කන්න පුළුවන් ඒවා ඉතින් මේ ස්පැගටි වගේ ඒවා මේ රත් කරන් කන්න පුළුවන් චොකොට් රත් කරන් ගන්න පුළුවන්
මේ ඔයලා නිකන් ෆාස්ට් ෆුඩ් වගේ කියන්නේ වෙලාව ගොඩක් නැති අයට තමයි මේ වගේ දේවල් හදලා තියෙන්නේ ඒගොල්ලෝ. මේ සුප් වර්ග වගේ ඒවා තියෙනවා මේ. මෙතන ඇවිල්ලා මේ තියෙන්නේ යෝගට්. මේ වෙලාව යෝගට් තියෙන තැන තියෙන්නේ. නැති. මේ යෝගට් තියෙන තැන මේක ඇවිල්ලා කල්ලා 213 කින් 400යි. පෑම 400ක් තියෙනවා මේ තියෙන්නේ. එතකොට මේ ඇවිල්ලා බියර් තින් තැන. මේ ඔක්කොම බියර්. වල පේනවාද මේ තියෙන්නේ? 251යි. ඒක පොඩි සයිස් එකක් තියෙනවා. ඔව් අපි දැන් ඒක බිල් කරන තැන ඉන්නේ. ඉතින් බිල වැඩනවා. ඔයාලට පේනවා ඇති. දැන් 2430යි. 2599යි. 2812යි. 3026යි. 大丈夫です。お支払いは現金かクレジットですか？現金です。じゃあ3180円。はい生産機6番。はい、ありがとうございます。1,188යි. ඒ කියන්නේ රුපියල් 6000ක බඩු ලංකාවෙන් ගත්තාම. よろしければレシートボタンを押してください。領収書が必要な方は領収書ボタンを押してください。紙幣と硬貨をお取りください。ご利用ありがとうございます。 එහෙනම් වැඩේ හරි. ඉතින් මේ අපි බඩුත් ගත්තා. දැන් අපි යන්න කියලා නේ බැලුවේ. ඔව් ගොඩක් සීතලයි ඒක තමයි. මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අපි ගියා.